වීඩියෝ එක පටන් ගන්න කලින් මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. දැන් අපි බලමු අද වීඩියෝ එක. අද අපි යන්නේ කාලය හරහා අතීතයට. මහා පිපිරුමේ සිට අනාගතයේ ක්වොන්ටම් ලෝකයේ දක්වා දිවන පරමාණුක වංශ කතාවේ පරම පියවර තබන්නටයි. පරමාණු පිළිබඳ කතාව ඇත්තටම හරියට රහස් පරීක්ෂක නවකතාවක් වගේ. මිනිස්සු අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ නොපෙනෙන කුඩා අංශුව සොලාගෙන ගිය ගමන හරිම අපූරුයි. අපි මේ කතාවේ ප්‍රධාන ජයග්‍රහණ පියවරෙන් පියවර බලමු. මෙය සැබවින්ම විශ්වයේ ආරම්භය පිළිබඳ තියෙන මහා පිපිරුම් කතාවයි. පරමාණුවක උපත කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒක හරියට ඊටාම සූක්ෂම ලෙස පිසින ලද විශ්වීය සුප් එකක් වගේ. අපි යමු කාලය හරහා ආපස්සට. ඒ කියන්නේ මීට වසර බිලියන 13.8කට පෙර විශ්වය උපන් මොහොතට. මුල්ම තත්පරයේදී මේ විශ්වයේ පරමාණු කියන වචනයවත් තිබුණේ නැහැ. තිබුණේ දරා ගන්න බැරි තරම් අධික රශ්මියක් සහ මහා ශක්තියක් විතරයි. පළමු තත්පරයේ කුඩා කොටස. ඒ මහා රශ්මිය ඇතුලේ ක්වාක්ස් සහ ඉලෙක්ට්‍රෝන වැනි පුංචි අංශු බිහි වුණා. මුලින්ම බලමු මොකද්ද මේ පළමු තත්පරය කියන්නේ කියලා. අපේ විශ්වයේ උපත හේවත් මහා පිපිරුමේ බිග් බෑන්ග් පළමු තත්පරය කියන්නේ මුළු ඉතිහාසයේම තිබුණු වේගවත්ම සහ වැදගත්ම හෝරාවයි. මේක හරියට තත්පරයකින් කෝටි වාරයකින් පංගුවකදී ලෝකෙම මවනවා වගේ වැඩක්. මුලින්ම මතක තබා ගන්න මේ පළමු තත්පරයේදී විශ්වයේ තිබුණේ පරමාණුවකටත් වඩා කුඩා තැනකයි. හැබැයි ඒක ඇතුලේ තිබුණු රශ්මිය සහ පීඩනය හිතා ගන්නවත් බෑ. පළමු තත්පරයේ ඇතුළත පදාර්ථය මැටර් සහ ප්‍රතිපදාර්ථය ඇන්ටිමැටර් කියලා වර්ග දෙකක් බිහි වුණා. මේ දෙන්න එකිනෙකා මුණ ගැසෙනු ගමන් විනාශ වෙලා යනවා. වාසනාවකට වගේ පදාර්ථ අංශු බිලියනයකට එකක් බෙගින් වැඩියෙන් ඉතුරු වුණා. අන්න ඊ ඉතුරු වුණු පදාර්ථ අංශු ටික තමයි අද ඔබ මම සහ මේ තරු පිරුණු අහස බවට පත් වෙලා තියෙන්නේ. ඒ සටනින් පදාර්ථය පෙරදුනා නම් අද විශ්වයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. වාසනාවකට වගේ පදාර්ථාංශු බිලියනයකට එකක් බැගින් වැඩියෙන් ඉතුරු වුණා. අන්නේ ඉතුරු වුණු පදාර්ථාංශු ටික තමයි අද ඔබ මම සහ මේ තරු පිරුණු අහස බවට පත් වෙලා තියෙන්නේ. ඒ සටනින් පදාර්ථය පෙරදුනා නම් අද විශ්වයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පළමු තත්පරයේ අවසන් වෙද්දී විශ්වයේ තරමක් සිසිල් වුණා. අපිට තාමත් සූර්යයාට වඩා දහස් ගුණයක් රස්නේ. අන්න ඒ වෙලාවේ තමයි අපි කලින් කතා කරපු ක්වාක්ස්ලගේ එකමතුව සිද්ධ වුණේ. අපි කිව්වා වගේම මුල්ම තත්පර කිහිපයේදී විශ්වයේ තිබුණේ අධික රශ්මියෙන් උතුරන සුප් එකක් වගේ. මේ සුප් එක ඇතුලේ අප් ක්වාක්ස් සහ ඩවුන් ක්වාක්ස් කියලා වර්ග දෙකක දගකාර අංශු හිටියා. විශ්වයේ පොඩ්ඩක් සිසිල් වෙද්දී මේ ක්වාක්ස් අංශු වලට එක තැනක නැවත ඉන්න පුළුවන් වුණා. ඔවුන් තනිතනව ඉඳ කැමති වුණේ නැහැ. ඔවුන් තුන්දෙනා බැගින් එකතු වෙලා කණ්ඩායම් හැදුවා. ප්‍රෝටෝනයක් හැදීමට අප් ක්වාක්ස් දෙන්නෙකුයි එක ඩවුන් ක්වාක්ස් එකෙකුයි එකතු වුණා. නියුට්‍රෝනයක් හැදීමට ඩවුන් ක්වාක්ස් දෙන්නෙකුයි එක අප් ක්වාක්ස් එකෙකුයි එකතු වුණා. මේ ක්වාක්ස් තුන්දෙනාව එකට අලවලා තියාගන්න විශේෂ ශක්තියක් ඕනෑ වුණා. ඒ ශක්තියට විද්‍යාඥයන් කියන්නේ ග්ලූಓන්ස් කියලා. ඒ නම ආවේ ග්ලූ කියන වචනයෙන්. මේවා ලෝකයේ තියෙන ශක්තිමත්ම මැලියම් වර්ගය වගේ. ඒවා ක්වාක්ස් අංශු ටික කවදාවත් ගැලවෙන්න බැරි වෙන්න තදින් මාලවල තිබුවා. දැන් මේ හැදුණු ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකිනෙක ගැටිලා පරමාණුවේ මැද තියෙන න්‍යෂ්ටිය නිර්මාණය වුණා. මේක හරියට පරමාණුවේ හදවත වගේ. අද ඔබේ ශරීරය ඇතුලේ තියෙන හැම පරමාණුවක්ම ඔබේ ඇස්වල හදවතේ හුස්ම ගන්නා වාතයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ ක්වාක්ස්ලගේ එකමුතුව නිසායි. මේ කුඩා අංශු තුනේ එකතුව එදා මිනිත්තු 3ක් ඇතුළත සිදුවුණේ නැත්නම් අද අපේ මුළු විශ්වයම නිකම්ම අංශු විසිරලා ගිය හිස්තැනක් වෙන්න තිබුණා. ඉදා ඒ කුඩා අංශු ටික එකතු වෙලා කරපු ඒ සමගිය බලය තමයි අද මුළු විශ්වයටම පණ දීලා තියෙන්නේ. න්‍යෂ්ටින් හැදුනාට පරමාණුවක් තවමත් සම්පූර්ණ නැහැ. මොකද ඉලෙක්ට්‍රෝන තාමත් ඉන්නේ න්‍යෂ්ටියට අහු නොවි එළිය දුවමිනුයි. විශ්වය තාමත් රස්නේ වෙඩි. ඉලෙක්ට්‍රෝන වලට එක තැනක ඉන්න බෑ.
මේ නිසා මුළු විශ්වයම තිබුණේ හරියට ඇසට නොපෙනෙන ඝන මීදුමක් වගේ. ආලෝකයේ කිරණයකටවත් මේ මීදුම පසාරු කරගෙන යන්න බැරි වුණා. විශ්වයම අඳුරුයි. මහා පිපිරුමෙන් වසර 3,80,000කට පස්සේ විශ්වයේ සෑහෙන්න සිසිල් වුණා. දැන් න්‍යෂ්ටි නකුලුවන් තමන් අසලින් දුවන ඉලෙක්ට්‍රෝන රඳවා ගන්න. න්‍යෂ්ටියක් විසින් තමන් වටා ඉලෙක්ට්‍රෝනයක් නතර කරගත්ත ගමන් පළමු හයිඩ්‍රජන් පරමාණුව උපත ලැබුවා. ඉලෙක්ට්‍රෝන පරමාණු ඇතුළට කොටු වුණු ගමන් අර තිබුණු මීදුම නැති වෙලා ගියා. විශ්වය පුරා ආලෝකය නිදහසේ ගලා යන්න පටන් ගත්තා. විශ්වය ප්‍රථම වතාවට ආලෝකවත් වුණේ එදායි. මුල් විශ්වයේ තිබුණේ හයිඩ්‍රජන් සහ හීලියම් විතරයි. එහෙනම් අපේ ඇඟේ තියෙන කාබන්, ඔක්සිජන්, යකඩ වගේ බර පරමාණු හැදුනේ කොහොමද? ඒවට උදව් වුණේ මීට අවුරුදු මිලියන ගණනකට පස්සේ බිහි වුණු තරු, ස්ටාර්ස්. තරු කියන්නේ හරියට පරමාණු හදන කර්මාන්තශාලා වගේ. තරු ඇතුලේ තියෙන අධික පීඩනය නිසා හයිඩ්‍රජන් පරමාණු එකතු වෙලා නියුක්ලියර් ෆියුෂන් බර වැඩි පරමාණු නිර්මාණය වුණා. අවසානයේ ඒ තරු ආයු කාලය ඉවර වෙලා පුපුරා යනකොට ඒවට කිව්වා සුපර්නෝවා පිපිරීම් කියලා. ඒ ඇතුලේ හදපු කාබන්, රත්තරන්, යකඩ වගේ හැම පරමාණුවක්ම විශ්වය පුරා විසි වුණා. ඒ පරමාණු වලින් තමයි අද පෘථිවියත් ඔබත් මමත් හැදිලා තියෙන්නේ. අද ඔබේ ශරීරයේ තියෙන එක හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තොත් ඒක මීට අවුරුදු බිලියන 13.8කට කලින් මහා පිපිරුමින් හැදුණු ඒ පරමාණුමමයි. අපේ ඇඟේ තියෙන යකඩ සහ ඔක්සිජන් හදලා තියෙන්නේ මැරුණු තරු වලිනුයි. ඒ කියන්නේ ඔබ ළඟ තියෙන්නේ මේ විශ්වය තරම්ම පැරණි තරු ඇතුලේ ඉදුණු පරමාණුක දායාදයන්. ඔබත් ඇත්තටම තරුවල දූවිල්ලෙන් හැදුණු අපූරු නිර්මාණයක්. මේක තමයි දුවේ පුතේ. පරමාණුනේ ආරම්භය. පුදුමයි නේද? අපි නැවත වීඩියෝවකින් ඉක්මනටම හමු වෙමු.